නර්තන ගුරුවරයෙක් වෙන්න මේ මොනවද තියෙන්න ඕන සුදුසුකම්? නර්තන ගුරුවරයෙක් වෙන්න ඇත්තටම අත්දැකීම් තියෙන්න ඕන. අත්දැකීම් විතරක් මදි. එයාගේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා. දැන් මේ විෂය ඒ කියන්නේ ගුරුවරයෙක් විදියට එනකොට. එතකොට එයා කොහොමද ඒක ගැඹුරට කොච්චර දුරට හදාරලා තියෙනවද? එතකොට ඒක කොච්චර දුරට අත්දැකීම් ඒ හරහා ලබාගෙන තියෙනවද? ඒත් එක්ක තමයි යා ගුරුවරයෙක් කියන එක කාලෙත් එක්ක එන්නේ. නැතුව එකපාරට ටික දවසක් ගිහින් ඉගෙන ඩාන්සින් නෙවෙයි. ඕනම දෙයක් ගත්තත් ටික දවසක් ඉගෙන ගත්තා කියලා එහෙම ගුරුවරයෙක් කියන තැනට හොඳ ගුරුවරයෙක් කියන තැනට එන්න බෑ. ඉතින් ඒ ක්වොලිෆිකේෂන්ස් හදාගෙන අපිට වඩා දැනුම තියෙන කෙනෙක් ළඟ අපි ඒ පුහුණු වීම කටයුතු වල නිරත වෙලා ඒ ගන්න අත්දැකීම් එක ටික ටික අරගෙන අපිට තනියම කෙනෙක්ව තව කෙනෙක්ට නර්තනයේ ආසාවක් ඇති වෙන විදියට තව කෙනෙක්ව මෙහෙවන්න හැකියාවක් එනවා. ඉතින් ඒක අර ක්වොලිෆිකේෂන් එකත් ඒ කියන්නේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් එක අත්දැකීම් කියන එක වෙනස්. ඒකට දැන් අර ඩාන්සින් ක්ලාස් එකට ඉගෙන ගන්න ගියාම එයාට එන අත්දැකීමයි ගුරුවරයෙක් විදිහට එයා නියැලෙනකොට එන අත්දැකීමයි දෙකක්. ඔබ අවුරුදු ගණනාවක් දැන් ගුරුවරයෙක් විදිහට වැඩ කරන නර්තන ගුරුවරයෙක් විදිහට ඔබ ස්ථාවරයි. හැබැයි අපි දකිනවා මේ නර්තන පාස් උගන්නන ඇකඩමීස් තියෙනවා සෑහෙන්ඩ ගොඩක් තැන්වල තියෙනවා ඩාන්සින් ටීම් හදාගත්තා ඉන්න මේකොල්ලුන්ගේ ගොඩක් දෙනෙක්ගේ බහුතරයකගේ පැවැත්ම හරි කෙටි කාලිනයි. දැන් ඔබ ස්ථාවර වෙලා තියෙනවා ආර්ථික පැත්තෙන් ඔබේ නම මිනිස් අතරට ගිහිල්ලා තියෙනවා. ඔබ අඳුරන පිරිසක් ඉන්නවා. ඔබ ළඟට එන්නේ හොඳ වෘත්තීය වේදීන් හොඳ ප්‍රොෆෙෂන් කට්ටිය එන්නේ ඩොක්ටර්ස්ලා ලෝයර්ස්ලා වගේ හොඳ ඉහළ සමාජයේ කට්ටිය ඔබ ළඟට එනවා මේ නර්තන ඉගෙන ගන්න. කොහොමද ඔබ මේ පැවැත්ම ස්ථාවර කරගත්තේ? ස්ථාවර ඇත්තටම අර කලින් කිව්වා වගේ හොඳ ආරම්භයක් තියෙන්න ඕන. අර මගේ ක්වොලිෆිකේෂන් ඇන්ඩ් එක්ස්පීරියන්ස්. නමුත් ඒ දෙක ප්‍රමාණවත් මදි. එතකොට අපිට යම්කිසි කාලෙකදී මේක දැන් කරගෙන යනවා නම් දරා ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඇන්ඩ් කමියුනිකේෂන් ස්කිල්ස් ඒවත් තියෙනවා. අපි දැන් කොහොමද කෙනෙක් එක්ක කතා කරන්නේ? කොහොමද එන ළමයෙක්ට එයාගේ ඒජ් එක එයාගේ වපසරේ අනුව අපි මොනවද දෙන්නේ? අපි කොහොමද අපේ ක්ලාසස් ප්ලෑන් කරගන්නේ? ඒතර අපි කොහොමද ඒව කරන්න සූදානම් වෙන්නේ? සූදානම කියන එක ගොඩක් වැදගත්. දැන් මම ඇත්තටම ක්ලාසස් කරනකොට සමහර වෙලාවලට ගෙදර ගොඩක් වෙලාවට කවුරුත් නැතුව අපි ඕන කෙනෙක්ට රඟපානවනේ. මම ඒව අහලත් තියෙන සමහර අයගේ ස්පීච් වල අපි තනියම උගන්වන්න ගන්න. එතකොට මම කන්නඩි ඉස්සරහා කතා කරනවා. දැන් හෙට ක්ලාස් එක තියෙනවා නම් මුල් දවස්වල මම ඉස්සරහා ඒ කියන්නේ ගෙදර කට්ටිය ඉන්නවා කියලා හිතාගෙන මම උගන්වනවා. ඒ සමහරලාට පැය භාගයක් විතර එක දිගට ඒ රංගනේ යෙදෙනවා. මෙහෙම යනවා. කෝල්ස් ආන්සර් කරන එකේ පවා. සමහරට කෝල් එකක් අපි මුල් කාලේ අපේ නම්බර්ස් පබ්ලිෂ් කරලා එනවනේ කෝල්ස්. ඒතර අපි කොහොමද කෝල් එක ආන්සර් කරන්නේ? එතකොට මම මොකද්ද මුලින්ම කියන්නේ? සිංහලෙන් ඇහුවොත් කොහොමද මම උත්තර දෙන්නේ? ඉංග්‍රීසි වලින් නම් ඒ කන්වර්සේෂන් එක තියාගන්නේ කොහොමද? ඒ දේවල් පවා. ඉතින් ඒක අපි අර රංගනයක් විතර කරනවා. ඇත්තටම කෝල් එකක් එනවා නෙමෙයි නිකන් ඒක ගන්නකොට නිකනුත් නෙමෙයි. ෆෝන් එකත් අරගෙන තමයි කරන්නේ. ෆෝන් එකත් කනේදී ප්‍රැක්ටිස් එක. ඒක ඇත්තටම අනිත් පැත්තෙන් කෙනෙක් කතා නොකරනවා විතරයි. ඒක තියෙනවා. ඉතින් ওই විදිහට හොඳ සූදානමක් කියන හැම දෙයකම තියෙන්න ඕනේ. දැන් මට ඕන තැනක ක්ලාස් එකක් දැන් කරන්න ඒකත් ක්‍රවුඩ් එකක් දීලා මට දැන් එහෙම සූදානම් වෙන්න ඕනේ නැහැ. ඒක මගේ කාලයත් එක මට නැති. ඉතින් අපි අලුත් දෙයක් කරනකොටින්ම දැන් මේ ප්‍රෝග්‍රෑම් එකට එනකොට දැන් ඇත්තට මම දන්නේ නැහැ ඔයා මගෙන් මොනවද අහන්නේ. ඇත්තටම අපි ඇවිල්ලානේ දැන් මේ කතා කරගත්තේ. එතකොට මම එනකොට දැන් මට මේක මේ 100ක් 200ක් කරලා පුරුදු දෙයක් නෙවෙයි. එතකොට මට ටිකක් මේක අලුත් කරලා තියෙනවා. නමුත් ඒක ගොඩක් කරලා නැහැ. එතකොට මම මේකට සූදානමක් තියෙන්න ඕනේ. මම මොනවද උත්තර දෙන්න ඕනේ? ඒවා ඇහුවොත් මම කොච්චර දුරට මේක උත්තර දෙන්න ඕනේද? එතකොට තව කෙනෙක් අපහසුතාවයටපත් නොවෙන්න කොහොමද උත්තර දෙන්නේ? මේ කතාව ඇතුළේ තව කෙනෙක්ට අපහාසයක් නොවෙන්න කොහොමද? එතකොට මම ඒක රෙඩි වෙන්න ඕනේ. අන්නේ සූදානම කියන එක. රයිට්? ඉතින් ගොඩක් අයගේ සමහරලාට ඔය ක්ෂේත්‍රයට එන අය වුණා දැන් ඔබ අහපු ප්‍රශ්නේදී ඒගොල්ලන්ගේ අර ප්‍රෙපරේෂන් එකක් නැහැ කියලා මට හිතෙනවා ගොඩක් වෙලාට. ඉතින් ආසාවට කාගේ කවුරුත් නැත්තම් මෙහෙම එකක් තියෙනවා මේක ඔයාට හොඳයි කරමු කියලා කිව්වා පළියට පටන් ගන්නවා. ඉතින් එහෙ වුණාම ටිකක් රැඳෙන්න අමාරුයි. අර ක්වොලිෆිකේෂන්, එක්ස්පීරියන්ස්, කමියුනිකේෂන් ස්කිල්ස් ඒ වගේ તો ගොඩාක් තියෙනවා. කැපවීම අර වැටෙන තැන් වල දරාගෙන ඉඳලා ඒ දේවල් එක්ක කෙනෙක්ට හොඳට ප්‍රිපෙයාර් වෙන්න පුළුවන් නම් කොහොමද ප්‍රිපෙයාර් කියන්නේ යාට දැන් අපි හිතමු ක්ලාස් එකක් ඩාන්සින් ගැන කතා කරනවා ක්ලාස් එකක් ගන්නවා නම් රයිට් හෝල් එකක් ගන්නවා නම් කොහොමද මොන වගේ තැනකින්ද ක්ලාසස් දාන්න ඕනේ කොහෙද අයිඩියල් ප්ලේස් එක ක්‍රවුඩ් එක වැඩිපුර ගන්න පුළුවන් කොහෙද
ඒවා ස්ටඩි කරලා ඒජ් ගෲප් එකත් මං හිතන්නේ බලන්න ඒජ් ගෲප් එකෙන් සමහරලා ඉන්න සමහර ඉන්න පොඩි අයට ක්ලාසස් කරන්න කැමති පොඩි අයට කරන්න පුළුවන්. ඉතින් ලොකු අයට උගන්වන්න පුළුවන්. මේ විදිහට තමු ප්ලෑන් කරලා ටිකක් කරගෙන යනවා නම් ඇත්තටම සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා දැන් ඔය සාර්ථකත්වයේ ඇතුළත ඔය මං කිව්ව හැම දෙයක්මත් එක්ක වාසනාව කියලා පොඩි කෑල්ලකුත් තියෙනවා. ඒක අපි හිතමු දැන් මම ඉන්න තැන 100යි කියලා. දැන් ඕන කෙනෙක් ඉන්න තැන සාර්ථකත්වයේ වෙච්ච තැන 100 කියන සීමාව ඇන්දොත් ඕකේ 110ක් හරි වාසනාව කියන කොටසක් තියෙනවා. වෙන වෙන ඒවට තියෙන පර්සන්ටේජ් දිනවා. කැපවීමට, මහන්සියට, ක්වොලිෆිකේෂන් වලට ප්‍රතිශතයක් තියෙනවා. ඒ අතරේ 110ක් හරි 5ක් හරි වාසනාව කියලා එකකුත් තියෙනවා. ඉතින් නැත්තේ නෑ. විශේෂයෙන්ම අනිත් පැත්ත හදා ගන්න ඕනේ.